ඉවර කරන්න තියෙන ටික ගොඩක් වැඩි. බලලා ඉවර කරන්න. පාස් පේපර්ස් වල තියෙන questions වලට answers විදියට සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් ඔයාලට වෙනමම ස්පෙෂල් වීඩියෝ එකක් මම ඔයාලට ළඟදිම ගේන්නම්. හරිද? අද සම්පූර්ණයෙන්ම පාඩම් කරන දවසක්. ඒ වුණාට මට දවල් ඒ කියන්නේ හවස් වෙලා මේ දවස්වල මෝරම අවුවක් තියෙන්නේ. හවස් වෙලා මට පොඩි ගමනක් යන්න තියෙන හින්දා මම ඉක්මනටම පාඩම් කරන්න තමයි අද හිතාගෙන ඉන්නේ. ඒ වගේම අද මට කවර් කරලා ඉවර කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මොකද කලින් දවස් දෙකේම මට පොඩ්ඩක් නිදිමත වැඩි වුණා. රෑ වෙනකොට අවුව සැරත් එක්ක පොඩ්ඩක් ඇස් රිදෙනවා වගේ ඔළුව රිදෙනවා වගේ ඒ වගේ දේවල් ටිකක් තිබ්බා. හින්දා මම අද ප්ලෑන් කරගෙන ඉන්නේ හරිනම් මගේ ටයිම් ටේබල් එකට අනුව අද මම ලේබල් එක කවර් කරන්න ඕනේ. ෆුලි කවර් කරන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍යයෙන් බැලුවහම මට අද කරලා ඉවර කරන්න තියෙන ටික ගොඩක් වැඩි. මොකද අර චුට්ට පරක් වුණානේ මගේ එකක් දෙකක් පාඩමක් දෙකක් ටයිම් ටේබල් එකට වඩා පස්සෙන් තමයි මම ඉන්නේ. ඒ නිසා මම අද පුළුවන් තරම් try කරන්න ඕනේ කොහොම හරි ඒක ඉවර කරගන්න. එහෙම නැත්නම් මගේ ටයිම් ටේබල් එකම සම්පූර්ණයෙන්ම පස්සට යනවා. ඔයාලා දන්නවනේ ඉතින් මගේ පුරුද්ද මොකද්ද කියලා. එක තැනක ඉඳන් පාඩම් කරන්නේ නැතුව ගෙදර හැමතැනම පාඩම් කරන එක තමයි මගේ විදිහ. ඇත්තටම ප්‍රශ්නේ තමයි මගේ රූම් එකට අවුව පැටෙන හින්දා මේ දවස්වල මාරම රස්නේ. ෆෑන් එකක් දාගෙන ඉඳියත් දවල් වෙනකොට මගේ ඔළුව රිදෙන්න ගන්නවා අවුව ගොඩක් සැර හින්දා. ඒ නිසා මේ දවස් ටිකේම මම ඩයිනින් රූම් එකේ තමයි දවල් වරුව පාඩම් කරේ. අද මම ලේබලෝ තමයි මේ බලලා ඉවර කරන්න හදන්නේ. ලේබලෝ එහෙම නැත්නම් කම්කරු නීතිය යටතේ අපි ගොඩක් දේවල් මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. type of employment, එතකොට dispute settlement mechanism, ඒ වගේම කම්කරු නීතියට අදාළ නීති එහෙම කියන්නේ acts, ඊටත් අමතරව labor tribunal ගැන, industrial courts ගැන, termination එහෙම නැත්නම් සේවය අවසන් කිරීම. ඒ වගේම trade union ඔයාලත් අහලා තියෙනනේ. ඒ දේවල් ගැන ගොඩක් දේවල් අතර මේ සබ්ජෙක්ට් එක යටතේ මේ වෙනකොට කවර් කරලා තියෙන්නේ. ඉතින් මට ගොඩක් පාඩම් කරන්න තියෙනවා. හැබැයි මේ සබ්ජෙක්ට් එක ගොඩක් ඉන්ටරෙස්ටිං. මොකද අපි දන්න දේවල් සාමාන්‍යයෙන් අහලා කරලා තියෙන දේවල්. ඒ නිසා මම අද කොහොම හරි try එක දෙන්නේ. අද මේක බලලා ඉවර කරන්න. ඉවර කරනවා කියන්නේ ඉතින් 100 පාඩම් කරලා ඉවර කරනවා නෙමෙයි. මොකද මම හදන්නේ ෂෝට් නෝට්ස් හදලා නැති ඒරියාස් වගේක් තියෙනවා. ඒ ටිකත් කළා පොඩ්ඩක් කම්ප්ලීට් කරගන්න. එතකොට මට පුළුවන් තව සැරයක් බලලා මතක තියාගන්න. අද මම හිතුවා මම කාලයක් දැන් ජැෆ්නවල ඉඳලත් නේ ආවේ. ඒ වගේම ඔයාලත් දන්නවනේ අන්තිම දවස් ටිකේ ඇත්තටම කියනවා නම් මට මම වෙනුවෙන් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ වගේම අර ආපුවේ සැරටත් මගේ ඔළුව කරවලා තියෙන හින්දා තෙල් ටිකක් ඔළුවේ ගෑවනම් හොඳයි කියලා. ඒ නිසා මම අද ඔයිල් ට්‍රීට්මන්ට් එකක් දීලා තමයි වැඩ පටන් ගන්න ආවේ. මොකද සමහරලාට මම වැඩ පටන් ගත්තාම ඇත්තටම මට නැකිල්ල යන කම්මැලිකමට දැනටම දවස් 2-3ම මට මේ වැඩේ කරන්න මිස් වුණා. අද අපච්චිත් ගෙදර ඉන දවසක් ළමයි. ඒ හින්දා එයාත් කාස හින්දා අපි අද වටලප්පන් හදන්න තමයි හදන්නේ. ඇවිල්ලාද කියලා මට ඒ කර්මකාරී ඉවසිල්ල. YouTube මේක දැන් පැණි දිය වෙලා මේ පැණි හයි වෙලා. ඇයි මේ ෆ්‍රිජ් එකේ තිබ්බනේ ගොඩක්.
මගේ ස්ටඩි ප්ලේලිස්ට් එකත් ඔන් කළා. මම හිමිහිට ෂෝට් නෝට් එකක් හදන්න හදන්නේ. මම මේ වගේ වෙලාවට වැඩිපුර බලන්නේ නැහැ ලස්සනට ලියන එක, ලස්සන පේපර්ස් වල ලියන එක. මම අහුවෙච්ච කොලයක කොහොම හරි අදලා දානවා. මොකද මේක తాවකාලික හින්දා. එක්සෑම් එක ඉවරුනාට පස්සේ මම ආයේ මේව බලන්නේ නැහැ නේ ඉතින්. 왜? 방법을 바꿔야겠어. 어떻게? 기다려다 않으면 직접 찾아야지. 뭘? 공부하는 게. 내가 궁금한 거. දැන් තමයි ගෙදර ආවේ. මම ගොඩක් දේවල් ගත්තා. මට ගන්න බෙහෙත් ಜಾති වගේක් තිබ්බා. තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. ඒ අතරේ මම ගත්තා. මම කාලයක් තිස්සේ ගන්න ආසාවෙන් ඉඳපු දෙයක්. හරිද නේද? මම කාලයක් ආසාවෙන් බලන් ඉඳපු සෙරමික් මග් එක. ඇත්තටම මම ආසාවෙන් ඉඳපු එක දැන් බලනකොට ඒක සෝල්ඩ් අවුට්. ඒ වුණාට මට තව මම ආස විදිහ එකක් හම්බෙච්ච නිසා මම ඒක ගත්තා. rabbit model එකක්. Hug me. මම මේ වගේව ගොඩක් දැකලා තියෙනවා. ඒ නිසා මම ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉඳි මේ වගේ එකක් ගන්න. දැන් මම යනවා. මම ඉක්මනට ගිහලා නාගෙන එන්නම්. මොකද ආයෙත් පාඩම් කරන්න ඕනේ. මම අද තව ටිකක් පාඩම් කරනවා. මොකද මට ඊයේ හරියට එච්චර කරන්න බැරි වෙච්ච නිසා මගේ ෂෙඩියුල් එකේ to do list එකේ තියෙන විදිහට තව මම රෑ වැඩ පටන් ගන්න කලින් එක පාඩම් ඔව් කන්සිලියේෂන් බලනවා මම රෑට පටන් ගන්න කලින් මම ඒ නිසා ටක් ගාලා ගිහලා මට දාඩිය පේනනේ මාව දිලිසෙන හැටි මම ටක් ගාලා ගිහින් හොදගෙන හරි අද මම ඔයාලට කියන්නම් එක්සෑම් එකකට අපි රෙඩි වෙනකොට කරන්නම ඕන දේවල් දෙකක්. හැබැයි මේ දෙක ඔයාලා කරන්නෙම නැති දෙකක්. ඒ මොකද්ද දන්නවද? පළවෙනි එක තමයි පාස් පේපර්ස් චෙක් කරන එක. ඒ කියන්නේ අපි පේපර් එකකට ලියන්න යනකොට අපි හොඳට අයිඩියා එකක් ගන්න ඕනේ මේ අපි පාඩම් කරන පාඩම් වලින් මොන විදිහේ ක්වෙස්චන්ද අපිට එන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේවෙන් ප්‍රශ්න හදන්නේ මොන විදිහටද කියලා. එතකොට තමයි අපිට මේ පාඩම් වල මොන තැනද අපි හොඳටම බලා ගන්න ඕනේ, හොඳටම මතක තියා ගන්න ඕනේ කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි පාස් පේපර්ස් වල තියෙන ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් ලියන එක. මේකත් කරන්නෙම නෑ නේද ඔයාලා? හැබැයි ඔයාලා එකම එක සැරයක් මම කියනකොට try කරලා බලන්න. ඔයාලට හිතා ගන්න බැරි තරම් ඉක්මනට ටයිම් මැනේජ් කරලා ඒ වගේම හොඳ ආන්සර් එකක් ලියා ගන්න පුළුවන් වෙනවා. මොකද ඔයා කලින්ම මේ වගේ ආන්සර් එකක් ලියලා ප්‍රිපෙයාර් වෙලා තියෙන නිසා ඔයාගේ ඔළුවට මේකේ එන්න ඕන පොයින්ට්ස් මොනවද, මොන විදිහටද මේක අපි සෙකියුල් එක හදා ගන්න ඕනේ, මේ ගැන හොඳට ටට්ටක් ගාලා ඔළුව වැඩ කරන හින්දා වේගෙන් ඔයාලට හොඳ ආන්සර් එකක් එක්සෑම් එකේදී බය නැතුව ලියලා එන්න පුළුවන්. හැබැයි පාඩම් කරන්න ගනිද්දිම ඔයාලට බැහැ ආන්සර්ස් ලියන්න. ඒ නිසා මම මේ කරන්නේ ආන්සර්ස් ලියන්න යන එක නෙමෙයි. මම මේ කරන්න හදන්නේ මගේ මේ පාඩම් වලින් එක්සෑම් එකට නිතරම අහලා තියෙන ටොපික් මොනවද, ඒ වගේම මේවෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමද කියලා පොඩි ස්ටඩි එකක් කරන එක. ලකුණු නෙමෙයි ඉතින්. හරි අම්මා හදපු කට්ලට් තමයි. හරිනේ. මම කොහෙද කියන්නේ ඒක මම හදපු කට්ලට් කියලා.
අපේ අපච්චි ගෙදර ඉන්නවා නම් මට vlog කරන එක පුදුම කරදරයි. මොකද එයා හැමතිස්සෙම මේව කී කෑ ගහනවා. දැනුත් මේ hina වෙන්නේ මම වීඩියෝ කරනකොට මේව මගේ ක්‍රෙඩිට් එකට දාලා මම කියයි කියලා. කියන්න අමතකනානේ මම ස්ටඩි ටේබල් එක අප්ග්‍රේඩ් කරා කියලා. ඉතින් කමෙන්ට් එකක් දාන්නකෝ දැන් ලස්සනයිද කියලා. මම දිගටම වැඩ කරපු හින්දා මම රෑ ගත්තා රිසර්ච් මෙතඩොලොජි සබ්ජෙක්ට් එක බලන්න. ඒ වගේම අද රෑට අපිට සීනියර් කෙනෙක්ගෙන් කුප්පි සෙෂන් එකක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක මොකද අපිට එච්චරම ටච් නැහැ. Maybe we should take some time. I think I tend to take you for granted, but I think with me you're misunderstanding. You say you think you might just abandon us. Don't leave, no, please not now. If you need to breathe, we can figure this out. Don't pack the bags, don't leave the keys. Find your peace and clarity. Take a day, take a week. Baby, just stay with me. Baby, just stay with me. ඉතින් මේ නෝට් එක මම මේ පළවෙනි වතාවට බලන නිසා හිමීහිට වෙලාව එනකන් highlight කර පොඩි පොඩිට නෝට් හද මම මේ එකපාරක් කියව ගන්න හදන්නේ. මොකද මට මේක තව පාරක් කියවන්න වෙලාවක් නැති වෙයි. ඔයා නෝට් එකක් කියවනකොට ඔයාට ඕන විදිහට සිම්පල් විදිහට සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් ඔයාට කැමති සබ්ජෙක්ට් එකකින් ඒ නෝට් එකට ළඟින්ම ඔයාට චූටි ෂෝට් නෝට් එකක් දාගන්නව නම් ඔයාට පුළුවන් ඒ නෝට් එක දෙවෙනි වතාවකට බලනකොට හරිම ඉක්මනට බලාගෙන යන්න. ලොකු ඡේදක තියෙන දේ කෙටි කරලා ඔයා එතන ළඟින් චූටිට ලියාගත්තොත් හරිම ලේසි. ඔයාට පස්සේ ඕන තැන ටැග් ගාලා චෙක් කරලා බලන්න ඕන. මේ තියෙන මගේ ටයිම් ටේබල් එක. ඔයාලට පාඩම් කරන්න හම්බෙලා තියෙන දින ගානෙන් දවස් 2ක් හෝ 3ක් අතරලා සබ්ජෙක්ට් ගානෙන් බෙදලා තමයි මේක මම හදාගන්නේ. දවස් 2-3ක් අතරින්නේ රීකැප් එකකට. ඒ වගේම හදිස්සියක් වෙලා මොන හරි එහෙම වුණොත් ප්‍රශ්නයක් නොවෙන්න තමයි දවස් 2-3ක් කෝකටත් කියලා තියා තියන්නේ. එතකොට ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එකත් ගොඩක් වැඩි වෙනවා. මේ වගේ ස්ටඩි ටිප්ස් වලට අදාළව වෙනමම ස්පෙෂල් වීඩියෝ එකක් මම ඔයාලට ළඟදිම ගේන්නම්. හරිද? මේ දවස්වල නම් මොනවා නැතත් මම මගේ ඩේලි ප්ලෑන් එකට හරියටම ෆලෝ කරනවා. මොකද මම ටයිම් ටේබල් එකටනේ වැඩ කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එදා දවසේ ටු ඩු ලිස්ට් එකට දාගන්න ටික මම කොහොම හරි කවර් කරන්න තමයි උපරිම try එක දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ස්ටඩි ලීව් එකේ තවත් එක දවසක් ගෙවිලා ගියේ. මේ ටිකේ දිගටම පාඩම් කරන නිසා මට ඔයාලට දිගටම ස්ටඩි vlogs ගේන්න පුළුවන් වෙයි. ඉතින් දිගටම vlogs බලන්න නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. See you in the next vlog. Bye bye.